අවමත් මුලින්ම ආරම්භ කරන ලද පිරිමි පාපැදි තරගය කාන්තා පාපැදි ධාවන තරගය සහ පිරිමි මැරතන් ධාවන තරගය අවසන් වෙලා නැහැ. මම හිතන්නේ කාන්තා පාපැදි ධාවන තරගය අවසන් වන්නට මත්තෙන් පිරිමි මැරතන් ධාවන තරගයත් අවසන් වන ලකුණක් තමයි පෙන්눔 කරන්නේ. කාන්තා පාපැදි ධාවන තරගයේ තවමත් කලින් පෙරමුණේ සිටි කහ පැහැති ටී-ෂර්ට් එක ඇඳගත්තේ ආදරණීය සොයුරිය තමයි ගමන් කරන්නේ ඉදිරියෙන්. මම හිතන්නේ ලැරි මේ වන විට ඔබේ තරගයේත් කලින් තරඟ වැදුණු දෙදෙනා තමයි ඉදිරියෙන්ම ගමන් කරන්නේ. කාන්තා පාපැදි ධාවන තරගය මෙසේ උණුසුම ටික ටික වැඩි වෙද්දී පිරිමි පාපැදි ධාවන තරගයේ සජීවී උණුසුම කොහොමද කියලා දැනගන්නට අපි එතන සිටින අපේ ආදරණීය හසිතට ආරාධනා කරනවා. විසුපුර සූර්ය මංගල්‍යයේ මහා පාපැදි ධාවන තරගය මේ මොහොත වෙදී අපි පසු කරමින් ඉන්නේ පොළොන්නරුව නගරයේ. අපි මීට සුළු වේලාවකට පෙර මහරෝහල හන්දිය පසු කරමින් ඉදිරියට ගමන් කරමින් ඉන්නේ. ඉතින් සුපුරුදු පරිදි අපේ තරගකරුවන් දෙදෙනා පැතුම් සම්පත් සහ ගිහාන් පසිදු තමයි අද දවසේදී තරගයේ වීරවරයා දෙදෙනා බවට පත් වෙලා තියෙන්නේ. මොකද ආරම්භයේ ඉඳන්ම ඔවුන් දෙදෙනා සෑහෙන ලොකු පරතරයක් තබා ගනිමින් පසුපෙලින් ගමන් කරන අපේ තරගකරුවන් එක්ක සෑහෙන ලොකු පරතරයක් තබා ගනිමින් මේ විදිහට ඉදිරියෙන්ම ගමන් කරන ආකාරය තමයි අපි දකින්න ලැබෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔවුන් දෙදෙනා ඇත්තටම ටිකක් කතා වෙමින් ගමන් කරන ආකාරයකුත් අපිට පේන්න තියෙනවා. කොහොම වුණත් අපිට තරගයේ අවසානයේදී නම් තියුණු තරගයක් දැක් ගන්නට පුළුවන් වෙයි. අවසාන වෙද්දී හැබැයි මේ මොහොත වෙද්දී ඇත්තටම ඔවුන් දෙදෙනා සහයෝගයෙන් ගමන් කරන ආකාරයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ දෙදෙනා විතරක් නෙමෙයි පිටිපස්සෙන් තවත් තරගකරුවන් බොහෝ දෙනෙක් එනවා. තරගකරුවන් දෙදෙනෙක් තුන්වන සහ සිව්වන ස්ථානයට වෙනම තරග වදිමින් එනවා. ඒ අතර වාරේ තවත් බොහෝ පිරිසක් පකුරක් වශයෙන් තුන්වෙනි පොකුර වශයෙන් එකතු වෙලා මේ තරගයේ ඉදිරියට ගමන් කරන ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. හැබැයි ඔවුන් සෑහෙන්න පිටිපස්සෙන් ඉන්නේ කිලෝමීටරයක් එකමාරක් විතර පිටිපස්සෙන් ඉන්නේ මේ තරගකරුවන් දෙදෙනාට. ඇත්තටම දැනටත් ඔවුන්ව තරගයක් බවට පත් වෙලා නම් නැහැ. ඉතින් මොවුන් දෙදෙනා ඇත්තටම සැහැල්ලුවෙන් ඔවුන්ගේ තරගයේ නිරත වෙමින් ඉදිරියෙන් ගමන් කරන ආකාරය තමයි මේ විදිහට දකින්න ලැබෙන්නේ. ඉතින් අපි සූදානම්කින් ඉන්නවා ඉස්සරහට අපි ගමන් කරන්නට පොළොන්නරුව නගරය පසු කරමින් අපි දැන් ගමන් කරමින් ඉන්නේ 28 කණුව. ඒ වගේම කදුරුවෙල අලුත් පාර ඔස්සේ අපි වටරවුම දක්වා ඇවිල්ලා හතරයාල පාර උසාවිය පාර දක්වා නවනගර වටරවුමට එන්නට සූදානම්කින් ඉන්නවා. ඉතින් ඔබටත් ආරාධනා කරමින් සහයෝගය දක්වන්න එන්න මේ තරගකරුවන්ට. අතර වාරයේ විශ්ව සූදානම්කින් ඉන්නවා. අපි බලමු මහවැලි ක්‍රීඩාංගණයේ විශ්ව මොකද වෙන්නේ කියලා. හොඳයි ස්තුතියි හසිත. අපි කාන්තා ගමහරා දිවීමේ තරගය අවසන් කළා. තරගකාරයන් මේ වන විට 6 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් දිනුම් කණුව පසු කරලා තිබෙනවා. ප්‍රථම දෙවන ස්ථාන ප්‍රොකුරෙන් මිදිලා එක පෙළට ජයග්‍රහණය අවසන් කළා. ඒ වගේම තමයි තව තරගකරුවන් 57කට ආසන්න ප්‍රමාණයක් තරගය අවසන් කළ යුතු. ඉතින් තොරතුරු ලැබෙන හැම මොහොතකම මේ සියල්ල අපි සජීව ලෙස ඔබට පැවසීමට බලාපොරොත්තු වෙ සිටිනවා. හසිත ඔබට අවස්ථාව අපිට කියන්න පිරිමි පාපති තරගයේ උණුසුම් තොරතුරු. විසුපුර සූර්ය මංගල්‍යයේ මහා පාපැදි ධාවන තරගය දැන් අපි පසු කරමින් ඉන්නේ පොළොන්නරුව නවනගරයේ ප්‍රදේශයේ. ඉතින් සුපුරුදු විදිහටම අපේ ක්‍රීඩකයන් දෙදෙනා පැතුම් සම්පත් සහ ගිහාන් පසිඳු මේ මොහොත වෙද්දිත් ඉදිරියෙන් ගමන් කරමින් ඉන්න ආකාරය අපිට මේ විදිහට දකින්න ලැබෙන්නේ. විශාල පිරිසක් ඔබට පේනවා. දෙරණ නරඹන ප්‍රේක්ෂකයින් මේ විදිහට මේ තරගකරුවන්ට සහයෝගය ලබා දීම සඳහා නිවස ඉදිරිපිටට මහා මාර්ගයේ දෙපසට එක්කාසු වෙලා ඉන්න ආකාරය අතරම විශ්ව සමහරව අපිටත් මේ විදිහට වතුර ගන්නවා. තරගකරුවන්ට විතරක්ම නෙවෙයි. ඉතින් ඒ තරම් උද්‍යෝගයකින් අපේ ප්‍රේක්ෂකයින් මාර්ගයේ දෙපසට එක්කාසු වෙලා ඉන්න ආකාරය මේ විදිහට දකින්න ලැබෙන්නේ. අතරම ඔවුන්ගේ සහයෝගය අපි අගය කරන්නට ඕනේ. ඔබට පේනවා මේ විදිහට බොහෝ පිරිසක් අතරම ඔවුන් ජලය විතරක්ම නෙමෙයි ලබා දෙන්නේ. සමහර වෙලාවට ඔවුන් කෙසෙල් ගෙඩි ලබා දෙනවා. ඒ වගේම බිස්කට් ලබා දෙනවා අපේ තරගකරුවන් වෙනුවෙන්. මොකද සෑහෙන දුර ප්‍රමාණයක් යන්නට තියෙනවා. සෑහෙන වෙහෙසක් මේ තරගකරුවන්ට තියෙනවා. ඉතින් ඔවුන්ගේ උෂ්ණත්වය පාලනය කර ගැනීම සඳහා ජලය අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ සජීව විකාශය අතරතුරම අපි අපේ ජනතාවගෙන් ඉල්ලුවා වගේම බොහෝ පිරිසක් ওই විදිහට ඔවුන්ට ජලය ලබා දීම සඳහා එකතු වෙලා ඉන්නවා. ඒ වගේම දිරිගැන්වීම සඳහා
මේ විදිහට එකතු වෙලා ඉන්න ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඉතින් මම හිතන්නේ ඉදිරියට අපි ගමන් කරනවා තවත් නවනගරයේ පසු කරමින් කදුරු වෙල වටරවුම හතරැල පාර උසාවිය පාර කොළහන්දිය දක්වා. ඉතින් අපි ආරාධනා කරමින් ජනතාවට එන්න සහයෝගය දක්වන්න පාපැති ධාවන තරගයේ අපි මේ අතරවාරයේ සූදානම් වෙන්නේ අනුරාධ ඉන්නවා කාන්තා තරගයේ. අපි ආලා බලමු අනුරාධකින් කාන්තා තරගයේ මොකද වෙන්නේ කියලා. ඔවහසිත මේ වෙනකොට අපි දකිනවා කාන්තා පාපැදි ධාවන තරගය ඉතාමත්ම උණුසුම් ආකාරයෙන් කෙමෙන් අපේ බිසෝපුර ක්‍රීඩාංගණයේ අසලට ළඟා වෙන ආකාරයක් තව සුළු මොහොතකින් මම හිතන්නේ බිසෝපුර ක්‍රීඩාංගණයෙන් තරගය අවසන් කිරීමට නියමිතයි. කාන්තා ධාවන තරගයේ ඉදිරියෙන්ම ගමන් කරපු ඒ කාන්තාව කහපෑති ටී-ෂර්ට් එකක් ඇඳගත්තේ කාන්තාව තමයි තවමත් තරගයේ ඉදිරියෙන් ගමන් කරන්නේ. නමුත් මේ තීරණාත්මක තරගයේ අවසානය ඉතාමත්ම තීරණාත්මකයි. කවුරුන් අවසානයේදී ජයග්‍රාහකයා වේද කියලා හිතා ගන්න අපහසු තරගයක් තමයි පාපැදි ධාවන තරගය කියලා කියන්නේ. ඉතින් කාන්තා පාපැදි තරගය විශේෂ දායකත්වය දක්වනවා විශේෂයෙන්ම මහවැලි අධිකාරිය අලුත්ම කලාපය තමයි බිසෝපුර මහවැලිය ඩී කලාපය. ඉතින් මේ අවස්ථාවේදී මේ මොහොත වන විට තරගයේ උණුසුම ඉතාමත්ම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින. මොකද තරගය අවසානයේට ළඟා වෙමින් පවතින නිසා ඔවුන්ට සහයෝගය දක්වන පසු ගමන් කරන යතුරු පැදී අපිට පේනවා. ඔවුන්ට ඉතාමත්ම සහයෝගයක් දක්වනවා. ඔවුන්ගේ සහෝදරයන් හිතවතුන් නෑදෑයන් වෙන්නට පුළුවන්. ඒ වගේම දෙපස සිටින ප්‍රදේශවාසීන් ඉතාමත්ම හොඳ සහයෝගයක් ඔවුන්ට ලබා දෙනවා. මේ අවස්ථාවේදී වේගය වැඩි කළා. මම හිතන්නේ තරගයේ අවසානය කෙමෙන් ලං වෙන නිසා අපේ කාන්තාවන්ගේ වේගය ටිකක් වැඩි කරලා ඔවුන් එක පොකුරෙන් මිදෙන්නට උත්සාහයක් දරන ආකාරයක් තමයි මට පෙනී යන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම sannivedana සම්පාදකයා වන ඩයලොග් ආසියාට සමාගමේ සවිබල දායකත්වයෙන් අද දවසේ මේ තරගය පැවැත්වෙන්නේ. කාන්තා පාපැදි තරගය සඳහා අනුග්‍රහය දක්වන්නේ ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වෙතින්. ඉතින් ඔබේ පවුලේ හැමෝගේම සතුට වෙනුවෙන් YouTube, Facebook, Instagram, WhatsApp සහ Viber සඳහා හඳුන්වා දෙන home social plan එක 20 GB එක සඳහා සති දෙකකට රුපියල් 310ක් පමණයි වෙන් වෙන්නේ. ඉතින් මේ සජීවීව ඔබ නරඹන්නේ කාන්තා පාපැදි ධාවන තරගය අවසන් වීමට මත්තෙන් අපි සූදානම් නැවතත් අපේ හසිතට යොමු වෙන්නට කොහොමද අපේ පිරිමි පාපැදි ධාවන තරගයේ තත්ත්වය කියලා දැනගන්නට. හැරෙන ආරවුමක් අරගෙනවා. විසෝපුර සූර්ය මංගල්‍යයේ මහා පාපැදි ධාවන තරගයේ අපි පසු කරමින් ඉන්නේ පොළොන්නරුව නවනගර ප්‍රදේශයේ. ඉතින් සුපුරුදු විදියට අපේ තරගකරුවන් දෙදෙනා මේ මොහොතේ වෙද්දිත් ඉදිරියෙන්ම ගමන් කරමින් ඉන්නවා කිසිම තරගයක් නැතුව. ඒ අතරවාරයේ අනුරාධ අපි අපේ මහජනතාව පාර දෙවසට එක්කාසු වෙලා ඉන්නවනේ අපේ මේ තරගකරුවන්ට සහයෝගය ලබා දෙන්න. ඉතින් අපි ඔවුන්ගේ පොඩි ඉල්ලීමක් කරන්න ඕනේ. ඇත්තටම සමහර වෙලාවට ඔවුන් තරගකරුවන් නෙමෙයි අපිට තමයි වතුර ගහන්නේ. මොකද ඒ තරම් උද්‍යෝගයකින් මේ ජනතාව එක්කාසු වෙලා ඉන්නේ මග දෙපසට මේ තරගකරුවන්ට සහයෝගය ලබා දීම සඳහා. ඉතින් බොහොමයක් නිවාස ආසන්නයේ අපි ගමන් කරද්දී අපි දකිනවා මහා පාර දෙපසට ගොඩක් දෙනෙක් ජනතාව එකතු වෙලා ඔවුන්ට සහයෝගය ලබා දෙන ආකාරය. ඉතින් තරගකරුවන් දෙදෙනා අපි මතක් කරොත් එහෙම පැතුම් සම්පත් සහ ගිහාන් පසිදු මේ දෙදෙනා තමයි මේ විදියට තරග ආරම්භයේ ඉඳන්ම තවමත් අඛණ්ඩව කිසිම ගැටලුවකින් තොරව තරගයේ නිරත වෙමින් ඉදිරියෙන්ම ගමන් කරමින් ඉන්නේ. ඉතින් ඇත්තටම ඔවුන් දෙදෙනාගේ ඇත්තටම මූණේ තරම් මහන්සියක් පේන්නත් නැහැ. ඇත්තටම ඒ තරම්ම ඔවුන් අත්දැකීම් බහුල තරගකරුවන් දෙදෙනෙක් බව අපි මතක් කරන්නට ඕනේ. ඉතින් පොළතිසි පුරවරයෙන් තමයි ගොඩමයක් ලියාපදිංචි වෙලා මේ පාපැදි ධාවන තරගයට එකතු වුණේ අපේ තරගකරුවන්. ඉතින් අපි දැක්කා බොහොමයක් පිරිස් අද දවසේදී ඉතාමත්ම උද්‍යෝගයෙන් මේ තරගයට එකතු වෙනවා. ඉතින් කොහොම වුණත් තරගකරුවන් දෙදෙනෙක් ඉදිරියේ ගද්දී තවත් තරගකරුවන් දෙදෙනෙක් තුන්වන සහ සිව්වන ස්ථාන සඳහා පිටුපසින් පැමිණෙන ආකාරය අපිට දකින්න ලැබුණා. කිලෝමීටරයකටත් වැඩි ලොකු පරතරයක් හැබැයි ඔවුන් දෙදෙනා තුල තියෙනවා. ඉතින් මේ වගේම තුන්වෙනි පොකුරේ තවත් තරගකරුවන් 7-8 දෙනෙක් ගමන් කරනවා. මේ මොහොතේ වෙද්දී පොකුරු ගණනාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් සහයෝගයෙන් මේ තරගකරුවන් තරගයේ නිරත වෙන ආකාරය අපිට දැන් දකින්න ලැබෙනවා. මොකද මේ තරගකරුවන් දෙදෙනාත් මේ මොහොත වෙද්දී ඇත්තරම ජලය පවා සහයෝගයෙන් බෙදා හදා ගනිමින් ওই විදිහට ගමන් කරන ආකාරය පේනවා. හැබැයි අපිට අවසන් මොහොතේදී ගොඩක් වෙලාවට තියුණු තරගයක් දැක් ගන්නට ලැබෙයි. කවුද ප්‍රථමයා වෙන්නේ කියලා බලා ගන්න. අතරවාරේ ඔය පේන්නේ අපේ ජනතාව
බාල්දි අරගෙන ඇවිල්ලා සමහර වෙලාවට හෝස් අරගෙන ඇවිල්ලා මේ තරගකරුවන්ට මේ විදියට ජල ප්‍රහාර එල්ල කරන ආකාරය ඇත්තටම එයා සෑහෙන වැදගත්. මොකද සෑහෙන අවරශ්මයක් තියෙනවා. ඉතින් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීම සඳහා මේ විදිහට අපේ ජනතාව විසින් ඔවුන්ට ජලය ලබා දෙන ආකාරය ඇත්තටම ඒක සෑහෙන වැදගත් මේ ක්‍රීඩකීන්ට. ඉතින් ඒ අතරවාරයේම අපේ ජනතාව මතක් කරන්නට ඕනේ ආහාර පානත් ඔවුන්ට ලබා දෙන්නට සමහර අවස්ථාවලදී කටයුතු කරන ආකාරය අපි දැක්කා. ඉතින් අපේ දෙරණ බලන ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම බොහොමත් ස්තුතියි මේ විදිහට එකතු වෙලා ඉන්න ඒකත් අපිත් එක්ක මේ තරගකරුවන්ව දිරිගන්වන්නත් මේ විදිහට එකතු වෙලා ඉන්න එකට. ඉතින් ඒ අතරවාරයේ අපි සූදානම් වෙන්නේ අපේ මහවැලි ක්‍රීඩාංගණේ නෑ අපේ අනුරාධ මම හිතන්නේ අනුරාධ කාන්තා තරගයේ තොරතුරු ගෙනෙන්නට සූදානම් ඉන්නවා. අනුරාධ කොහමද ඔය පැත්තේ තත්ත්වය? ඔව් හසිත ඉතාමත්ම හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඔබ කිව්වා වගේම අපේ මේ ප්‍රදේශවාසීන් මැදිරිගිරිය බිසෝපුර සූර්ය මංගල්‍ය 2023 දෙරණ ඩයලොග් සමගාමීව සිදු කරන මේ අපූර්ව කර්තව්‍යයට ඔබේ ජනතාවට ඔබේ ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් ඔබේ ජනතාව වෙනුවෙන් පවත්වන මේ තරගයට සහයෝගය දක්වන මේ ප්‍රදේශවාසී සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. ඉතින් මේ මොහොතේදී කාන්තා පාපෙදි ධාවන තරගය පැවැත්වෙනවා. කාන්තා පාපෙදි ධාවන තරගයේ කලින් පෙරමුණගෙන සිටි කාන්තාවට වඩා කිහිප දෙනෙකු වෙනස් වී තිබෙන ආකාරයක් තමයි පෙනී යන්නේ ස්ථානයන්. මං හිතන්නේ මේ වන විට කාන්තා පාපෙදි ධාවන තරගයේ හිඟුරක්ගොඩ නගරය ආසන්නයේ තමයි ගමන් කරන්නේ. හිඟුරක්ගොඩ නගරය පසු කරමින් ගමන් කරන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. කාන්තා පාපෙදි ධාවන තරගයේ කරට කර කාන්තාවන් 10 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් එක පොකුරට ගමන් කරනවා. ඔවුන් අතරින් කවුරුන්ද බලමු අද දවසේ ජයග්‍රහණය කරන්නේ. ඔවුන් සුපුරුදු තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් තරඟ වදින ඒ කාන්තාවන්ට අමතරව අපේ එදිනෙදා ගමේ ගොඩේ ආදරණීය තමන්ගේ සාමාන්‍ය පාපැදිය සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු අපේ ආදරණීය අයියලා ආදරණීය අක්කලා නංගිලා තරඟ වදින ආකාරයක් අපිට පෙනී යනවා. වුණොත් මේ පොකුරට ඊටමත්ම කිට්ටුවෙන් ගමන් කරන ආකාරයක් තමයි අපිට පෙනෙන්නේ. බලමු ඇතැම් විට දෛවය වෙනස් කරමින් සුපුරුදු රටාව වෙනස් කරමින් ඔවුන්ටද ජයග්‍රහණයක් ලබා ගන්නට හැකියාවක් ලැබෙයි අද දවසේ. ඉතින් අපි දන්නවා කාන්තා පාපැදි ධාවන ශූරයන් ගත් කල වසන්තා කහපොලාරච්චි ඇලෝමා සිල්වා පීඑල් රංජනී කුමාරිහාමි දිසානායක වගේ පාපැදි ශූරයන් ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය පාපැදි ශූරයන් මේ අතරින් මේ අද දවසේ අපේ සූර්ය මංගල්‍යයේ විසෝපුර සූර්ය මංගල්‍යයේ තරඟ වදින කාන්තාවනුත් බොහෝ තරඟවලට සම්බන්ධ වෙලා ජයග්‍රහණ ලබාගත් කාන්තාවන් මොවුනුත් නුදුරු දිනකදී ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වී ජයග්‍රහණ ලබා ගන්නා ආකාරයක් පෙනු යනවා. ඒ වගේ දක්ෂතාවයක් මොවුන්ගෙන් පෙන්눔 කරනවා. ඉතින් මග දෙබස සිටින බොහෝ පිරිස් ඔවුන්ට වතුර වලින් ඒ වගේම විවිධ ආහාර පාන වලින් සංග්‍රහ කරන ආකාරයක් අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් මේ තමයි දෙරණට දක්වන ආදරය ජනතාවගේ. මේ තමයි අද දවසේ මේ මැදිරිගිරිය බිසෝපුර සූර්ය මංගල්‍යයේ පාපෙදි ධාවන තරගයේ තත්ත්වය අපි බලමු තව සුළු මොහොතකින් මොකද වෙන්නේ කියලා. ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා නැවත ඇවිත් විසෝපුර සූර්ය මංගල්‍යයේ 2023 ඉතින් මේ මොහොත වෙද්දී තරග රසක් මහවැලි ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වෙන අතරවාරේ ඔබට මේ දකින්න ලැබෙන්නේ අද දවසේ විසෝපුර සූර්ය මංගල්‍යය ආරම්භ කරමින් අපි පැවැත් වූ පාපැදි ධාවන තරගයේ මේ මොහොත වෙද්දී තරගකරුවන් දෙදෙනෙක් ඉදිරියෙන්ම පැමිණෙමින් ඉන්න ආකාරය. ඉතින් මම හිතන්නේ සෑහෙන වෙලාවක් දැන් මේ මොහොත වෙද්දී ක්‍රියාත්මක වෙලා තියෙන අපි ආරම්භය ගත්තේ අද දවසේදී බිසෝපුර සූර්ය මංගල්‍යයට පාපැදි ධාවන ඉසව්ව ආරම්භ කරමින්. ඉතින් මේ මොහොත වෙද්දී කිලෝමීටර් 110ක දුරක් අපිට ගමන් කරන්නට තියෙනවා. කිලෝමීටර් 64ක දුරක් මේ මොහොත වෙද්දී අපි ගමන් කරමින් පසු කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ හරියටම පාපැදි ධාවන ඉසව්වේ අඩකට වැඩි ප්‍රමාණයක් දැන් මේ මොහොත වෙද්දී අපි ගමන් කරලා අවසන් වෙලා තියෙනවා. ඉතින් ඒ අඩකට වැඩි ප්‍රමාණයක් ගමන් කරද්දී තරඟ ආරම්භයේ ඉඳන්ම ඉදිරියෙන්ම ගමන් කරපු තරඟකරුවන් දෙදෙනා තමයි ඔබ මේ විදියට දකින්නේ. ඔවුන් දෙදෙනා කිසිම අපි කියනවා අර ගේමක් නැතුව මේ පාපැදි ධාවන ඉසව්වේ නිරත වෙමින් ඉන්න ආකාරය තමයි ඔබට මේ විදියට පෙන්වන්න පුළුවන් වෙන්නේ. මොකද මේ තරඟකරුවන් දෙදෙනාට පිටුපසින් එන අනිත් තරඟකරුවන් අතරම කිලෝමීටරයකටත් එහා
දුර පරතරකින් තමයි පසුපසින් පැමිණෙන්නේ. ඉතින් මොවුන් දෙදෙනා එතරම්ම ලොකු ඉදිරියක් අරගෙන තමයි නැවත ඔය විදියට ගමන් කරමින් ඉන්නේ. ඉතින් පිටුපසින් එන තරගකරුවන් ගැනත් අපි මතක් කරන්න ඕනේ. පොකුරු වශයෙන් අපිට තරගකරුවන් රැසක් පිටුපසින් එකට ගමන් කරමින් ඉන්න ආකාරය දකින්න ලැබෙනවා. ඉතින් තරගකරුවන් දෙදෙනෙක් 3-4 ස්ථානයේත් ඒ වගේම තවත් පොකුරු කීපයක් පිටුපසින් පැමිණෙන ආකාරයත් අපිට දකින්න ලැබුණා. ඉතින් කොහොම වුණත් ඒ තරගකරුවන්ගෙන් මේ තරගකරුවන් දෙදෙනාට නම් කිසිම අභියෝගයක් එල්ල වෙන ආකාරයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් විශාල ජනතාවක් මේ විදිහට අපිට මේ සහයෝගය ලබා දෙන ආකාරයත් අපිට දකින්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා ඉදිරියේදී අපි ගමන් කරන්න සූදානමින් ඉන්නවා. නවනගර වටරවුම පව් කරමින් පොළහන්දිය හතමුණ පාර හතමුණ රේල් පාර ආනන්ද බාලිකා විද්‍යාලය අසලින් හිඟුරක්ගොඩ නගරයට ඔරලෝසු කනුව දක්වා අපි ගමන් කරන සූදානමින් ඉන්නවා. ඔබටත් පුළුවන් මේ මග දෙවස් එකතු වෙලා ඉන්න ජනතාව මේ තරගකරුවන්ට සහයෝගය ලබා දෙනවා වගේ තරගකරුවන්ට සහයෝගය ලබා දීම සඳහා දැන්මම ඔබේ නිවසේ ඉදිරිපිටට මාර්ගය ආසන්නයට පැමිණෙන්නට කියලා අපි ආරාධනා කරමින් නැවත වතාවක් අපි සම්මතතාවය ලබා දෙනවා මේ තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් ප්‍රධාන පාලක මැදිරියට. පුර සූර්ය මංගල්ලේ මහා පාපති ධාවන තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියෙන්ම ගමන් කරන අපේ තරගකරුවන් දෙදෙනා මේ වෙනකොට පසු කරමින් ඉන්නේ ආනන්ද බාලිකා විදුහල හන්දිය ප්‍රදේශය. අපි දැන් ගමන් කරමින් ඉන්නේ හිඟුරක්ගොඩ නගරයේ වෙත. ඉතින් තවත් අපිට පොඩි දුරයි ගමන් කරන්න තියෙන්නේ. අපි සෑහෙන දුරක් කිලෝමීටර් 110ක දුර ප්‍රමාණයෙන් අපි කිලෝමීටර් 80ක විතර දුර ප්‍රමාණයක් දැන් මේ වෙනකොට පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් සෑහෙන ප්‍රදේශයන් ගණනාවක් අපි පව කරගෙන ඇවිල්ලා ඔබට පේන්නේ ඔය සෝමාවතියට හැරෙන තැන තියෙන පුවරුව. ඉතින් ඒකත් එක්කම අපි හිඟුරක්ගොඩ නගරයට තමයි අතුල් වෙන්න සූදානම් වෙන්නේ. ඉතින් අපේ සුපුරුදු තරගකරුවන් දෙදෙනා තරග ආරම්භයේ ඉඳන්ම මේ විදියට ඉදිරියෙන්ම ගමන් කරමින් ආපු තරගකරුවන් දෙදෙනා පැතුම් සම්පත් සහ ගිහාන් පසිදු කිසිදු තරගයක් නැතුව ඇත්තටම ප්‍රථම ස්ථානයේ සහ දෙවන ස්ථානයේ එකට ගමන් කරමින් ඇත්තටම ඔවුන් දෙදෙනා හරිම සහයෝගයෙන් මේ ප්‍රථම ස්ථානයේ සහ දෙවන ස්ථානයේ ගමන් කරමින් ඉන්න ආකාරය තමයි අපිට මේ විදිහට දකින්න ලැබෙන්නේ. අනිත් තරගකරුවන් ඇත්තටම කිලෝමීටරයකටත් එහා පරතරයක් තමයි පිටුපසකින් තමයි මේ තරගකරුවන් දෙදෙනා එක්ක සාපේක්ෂව බැලුවම ඉන්නේ. ඉතින් ඔවුන් පොකුරු වශයෙන් ගමන් කරන ආකාරයක් පේනවා. කොහොම වුණත් ප්‍රථම ස්ථානයේ සහ දෙවන ස්ථානයේ දැන් මේ මොහොත වෙද්දිත් ඔවුන් දෙදෙනා ආසන්නයටම ඇවිල්ලා තියෙන්නේ ජයග්‍රහණය. තවත් එක් තරගකරුවෙක්ට තමයි අවස්ථාව තියෙන්නේ තුන්වන ස්ථානයේ දිනා ගැනීම සඳහා. ඉතින් අපි බලමු කවුරු ඉදිරියට එයිද කියලා. මොකද පොකුරක් වශයෙන් තමයි ඉදිරි පිටුපසින් එන තරගකරුවන් පිරිස ගමන් කරමින් ඉන්නේ. ඉතින් අපි ඒ අතර වාරයේම මතක් කරන්නට ඕනේ අපේ අනුග්‍රාහකයා ඩයලොග් 4G තරම්ම වේගෙන් තමයි මේ තරගකරුවනුත් ගමන් කරමින් ඉන්නේ. අපි ඉදිරියට යන්නට සූදානමින් ඉන්නවා මැදිරිගිරිය චෛත්‍ය පාර ඔස්සේ නැවතත් අපේ බිසෝපුර මහවැලි ක්‍රීඩාංගණය දක්වා. ඉතින් මග දෙපසේ ඉන්න ජනතාවට අපි ආරාධනා කරනවා අවසාන වශයෙන්ුත් ඔවුන්ට සහයෝගය ලබා දෙන්නට එකතු වෙන්නට කියලා. ඉතින් අපි සූදානමින් ඉන්නවා මේ මොහොත වෙද්දී කාන්තා එක අපේ කාන්තා තරගයත් මේ මොහොත වෙද්දී ක්‍රියාත්මක වෙනවා. ඔබ දකින්නේ ඒ දර්ශන. ඉතින් පිරිමි තරගයේ තරම් අපේ කාන්තාවනුත් දැඩි උද්‍යෝගයකින් තරගයේ නිරත වෙන ආකාරය ඔබට ওই විදිහට දකින්න පුළුවන් වෙන්නේ. මොකද කාන්තා ක්‍රීඩිකාවනුත් බොහෝ පිරිසක් මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අවටින් තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා පොළොන්නරුව ගොඩක්ම මේ පාපති ධාවන තරග ඉසව්ව ගත්තොත් එහෙම ජාත්‍යන්තර තරග දක්වාම දැක් ගන්නට හැකියාව ලැබිලා තියෙන්නේ. බොහොමයක් පිරිස් ඔබට පේන්නේ ওই විදිහට ජල ප්‍රහාර එකතු කරමින් මේ පාපති ධාවන තරග කරුවන්ට සහයෝගය ලබා දෙන ආකාරය. මොකද දැඩි අවුරශ්මියක් තියෙනවා. ඉතින් ඒකත් එක්කම ඔවුන්ගේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමට ජලය අවශ්‍යයි. ඔබට ආරාධනා කරනවා අපි නැවත වතාවක් ගමන් කරමින් ඉන්නේ මහවැලි ක්‍රීඩාංගණය දක්වා. ඉතින් දෙපස්සේ ඉන්න ජනතාවට අපි ආරාධනා කරමින් අපි දැනට සමුගන්නවා නැවතත් සම්බන්ධතාවය ලබා දෙමින් ප්‍රධාන පාලක මැදිරියට. දෙරණ ඩයලොග් මැදිරිගිරිය බිසෝපුර සූර්ය මංගල්‍යයේ 2023 කාන්තා පාපැති ධාවන තරගයේ අවසානය මේ ආකාරයෙන් සනිටුහන් වෙනවා. අපි බලමු කවුද ජයග්‍රහණය කරේ කියලා. ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන සඳහා වටිනා මුදල් ත්‍යාග අද දවසේ පිරිනමන්නට සූදානම් කරගෙන තිබෙනවා ටීවී දෙරණ සහ ඩයලොග් ආයතනය මූලිකත්වයෙන්. ඉතින් අද දවසේ දෙවනියට ආරම්භ කරන ලද තරගය තමයි කාන්තා පාපැති ධාවන තරගය. ඉතින් තවමත් පිරිමි පාපැති ධාවන තරගයේ අවසාන වී නැහැ. අපි බලමු පිරිමි පාපති ධාවන තරගයේ ජයග්‍රහණය කොහොම වෙයිද කියලා. කාන්තා පාපති ධාවන තරගයේ අවසානය තමයි ඔබ ඒ දුටුවේ. නැවතත් අපි සූදානම් සම්බන්ධ වන්නට පිරිමි පාපති ධාවන තරගයත් සමගින් අපේ හසිත ඉන්නවා ස්ථානයේ.
විසෝපුර සූර්ය මංගල්‍යයේ 2023 මහා පාපති ධාවන තරගයේ මේ වෙනකොට අපි අවසන් කිලෝමීටර් 5ට ළඟා වෙමින් පවතින්නේ. ඉතින් කිලෝමීටර් 110ක දුරක් තමයි අද දවසේදී මේ ක්‍රීඩකීන් ධාවනය කරමින් එන්නේ. ඉතින් ඔබට අපි කලින් ඉඳන්ම සඳහන් කරා වගේ ක්‍රීඩකීන් දෙදෙනෙක් අපේ පැතුම් සම්පත් සහ ගිහාන් පසුදු මේ ක්‍රීඩකීන් දෙදෙනා තමයි තරග ආරම්භයේ ඉඳන්ම ප්‍රමුඛ ස්ථානය අරගෙන මේ විදිහට තරගාවලියේ ජයග්‍රාහී මාවත දක්වා ගමන් කරමින් පවතින. ඉතින් ඔවුන් දෙදෙනාට පිටුපසින් ඉන්න තරගකරුවන් ඇත්තරම කිලෝමීටරයකට එහා පරතරයකින් ගමන් කරමින් ඉන්න ආකාරය තමයි අපිට දකින්න ලැබුණේ. කොහොමවත් පොකුරු වශයෙන් ක්‍රීඩකයන් සියලු දෙනාම තවමත් ධාවනයේ යෙදමින් පවතින ආකාරය කොහොම වුණත් මොකද තුන්වෙනි ස්ථානයේ වෙනුවෙනුත් ලොකු තරගයක් තිබෙනවා මේ ක්‍රීඩකයන් දෙදෙනාට පසුපසින් එන පොකුරේ. ඉතින් ඒ නිසාම තියුණු තරගයක් අපිට දකින්නට හැකියාව ලැබෙනවා. මේ තරගකරුවන් දෙදෙනා ඇත්තටම ඉතාමත්ම සහයෝගයෙන් අද දවසේදී ධාවනයේ නිරත වෙච්ච ආකාරය අපිට දකින්න ලැබුණා. ඒ වගේම ඔවුන් දෙදෙනාටත් අපේ අනෙක් තරගකරුවන්ටත් ජනතාවගෙන් විශාල සහයෝගයක් ලැබිච්ච ආකාරයත් අපි අනිවාර්යෙන්ම මතක් කරන්නට ඕනේ. මොකද අපි අද උදෑසන ඉඳන් මේ පිළිබඳව අපේ විසෝපුර සූර්ය මංගල්‍යයේ සජීව විකාශය ඔස්සේ තොරතුරු ගෙනාවා වගේම බොහොමයක් ජනතාව ඔබට පේනවා දැනුත් මා පිටිපස්සෙන් මේ විදියට එකතු වෙලා හිටියා මේ ජනතාව මේ ක්‍රීඩකයන්ට සහයෝගය ලබා දීම සඳහා ජලය ලබා දීම සඳහා ආහාර ලබා දීම සඳහා. ඉතින් අපි අනිවාර්යෙන්ම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ක්‍රීඩකයන්ට ලබා දෙන සහයෝගයත් එක්ක තමයි මොවුන් දෙදෙනා මෙතරම් දුරක් ඉදිරියට ආවේ. ඉතින් තවත් කිලෝමීටර් කීපයක් විතරයි තියෙන්නේ. අපි සූදානමින් ඉන්නවා අවසන් කිලෝමීටරයේදී නැවතත් ඔබ හමු වෙලා මේ දෙදෙනා කොයි ආකාරයෙන්ද ජයග්‍රහණය කරන්න කියලා ඔබට පෙන්වන්නට. බොහොමයක් ජනතාවගේ අත්පොල සන්නාදය මැද්දේ දිරිගැන්වීම මැද්දේ අපිට පේනවා අපේ ජයග්‍රාහී තරගකරුවන් දෙදෙනා ආරම්භයේ ඉඳන්ම මේ විදිහට තරඟේ නිරත වෙමින් ඉදිරියට ගමන් කරපු තරඟකරුවන් දෙදෙනා පැතුම් සම්පත් සහ ගිහාන් පසිදු මේ මොහොත වෙද්දී තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගන්නට අවසන් කිලෝමීටරයේ ගමන් කරමින් ඉන්න ආකාරයේදී අපිට ඇත්තටම මේ ක්‍රීඩකයන් දෙදෙනා ගැන ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන්. මොකද ආරම්භක ස්ථානයේ ඉඳන්ම තමයි එකම උද්‍යෝගයකින් මේ විදිහට මේ ක්‍රීඩකයන් දෙදෙනා තරගයේ නිරත වුණේ සහ ඉතාමත්ම සහයෝගයෙන් ඔවුන් දෙදෙනා ඔවුන්ට ලැබෙන ජලය පවා ඔවුන්ට ලැබෙන ආහාර පවා ඔවුන් දෙදෙනා බෙදා ගනිමින් ඉතාමත්ම සහයෝගයෙන් තමයි මේ තරගයේ ඔවුන් දෙදෙනාම නිරත වුණේ. ඉතින් අපි ඒකත් අනිවාර්යෙන්ම මතක් කරන්නට ඕනේ. ඉතින් මේ තරගකරුවන් දෙදෙනා දැන් මෙතෙක් වෙලා ආවාටත් වඩා වේගය ටිකක් වැඩි කරලා අවසන් මීටර කිහිපය ওই විදියට පසු කරන්නට දිනුම් කණුව පසු කරන්නට ජයග්‍රාහී අප්පොල සන්නාද මැද්දේ මේ විදියට සමත් වෙනවා ඔබට දැක ගන්නට හැකියාව ලැබෙනවා. ඔන්න තරගයේ ජයග්‍රාහකයන් දෙදෙනා තරගයේ දිනුම් කණුව පසු කරගෙන ගියා. මේ ජයග්‍රාහකයන් දෙදෙනා තමයි පැතුම් සම්පත් සහ ගිහාන් පසුදු. ඉතින් ඔවුන් දෙදෙනා ඇත්තටම කිසිම මහන්සියක්වත් ඔවුන් දෙදෙනාගේ මූණ අපි දැක්කේ නැහැ මේ තරගයේදී. මොකද අපි ඔවුන් දෙදෙනාත් එක්කමයි මේ තරගයේ පුරාවටම ගමන් කරමින් ආවේ. ඉතින් අපේ අනිකුත් ක්‍රීඩකයන් ඔබට පේනවා ඇති තවමත් නැහැ කිලෝමීටරයකටත් එහා සෑහෙන දුර පරතරයක් තියාගෙන තමයි මේ දෙදෙනා අනිකුත් ක්‍රීඩකයන්ව පසු කරගෙන තරගයේ ආරම්භයේ ඉඳන්ම ඉදිරියට ආවේ. ඉතින් මම හිතන්නේ තවමත් අපිට අපේ අනිත් ක්‍රීඩකයන් දකින්න ලැබෙන්නේ නැහැ. ඔවුන් පොකුරු වශයෙන් පැමිණෙන ආකාරය තමයි අපිට දකින්න ලැබුණේ. අපි මීට පෙර තරගයේ තොරතුරුගෙන ආපු වෙලාව ඉතින් පාපති සංගමේ නිලධාරීන් මම හිතන්නේ ඔවුන්ගේ විනිශ්චය මැද්දේ තමයි මේ විදියට අවසන් තරගෙන් මේ පැතුම් සම්පත් සහ ගිහාන් පසුදු ජයග්‍රහණය කරේ. මම හිතන්නේ අපිට හැකියාව තිබෙනවා ඔවුන් දෙදෙනාව සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ජයග්‍රහණය ගැන තොරතුරු විමසන්නට. ඒ අතරවාරයේ ඔවුන් සම්බන්ධ කරගන්නකම් අපේ අනෙකුත් තරගකරුවන් එනකන් අපි නැවතත් සම්බන්ධ වෙනවා අපේ මහවැලි ක්‍රීඩාංගණයේ ඇතුලේ අපේ අනෙකුත් තරගත් එක්ක.